සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් නිසරණ සදහම් YouTube නාලිකාවත් එක්ක සදහම් අවකාශයත් එක්ක ඔබ එකතු වෙනවා. එතකොට අද විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන උතුම් දහම් පරයය තමයි ධාතු මනසිකාරය සම්බන්ධව. ඉතින් අපි පහුගිය දවස්වල මහා රාහුලෝවාද සූත්‍රය ඇසුරෙන් භාවනා කරන්න මූලිකම කරන්න ඕනේ දේ බුදුරජාණන් වහන්සේ අපේ රාහුල බද්දයන් වහන්සේට දේශනා කරපු විදිහ අපි ඉගෙන ගත්තා. එතකොට භාවනාවක් අපිට වරදින්නේයි ඇයි අපිට ප්‍රායෝගික ජීවිතයේදී මේ භාවනා කරගන්න අපහසු වෙන්නේ කියන එක පහුගිය දවසක අපි මහා රාහුලෝවාද සූත්‍රය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ඇසුරු කරගෙන සාකච්ඡා කළා. ඉතින් මේ දේශනාව ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔබට කියලා දෙන්න හදන්නේ මේ මහා රාහුලෝවාද සූත්‍රයේම සඳහන් වෙන ධාතු මනසිකාරය සම්බන්ධ අපගේ රාහුල යන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිය. ඉතින් ඒ නිසා අපි ඒක ප්‍රායෝගික ජීවිතේ පුරුදු කරගන්න විදිහ සහ කොහොමද මේ ධාතු මනසිකාරය හරියට කරන්නේ කියලා ඉගෙන ගමු. ඉතින් අපි දේශනාව ආරම්භ කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වතුනි, කලින් සඳහන් කරවපු ආකාරයට අද ඔබට කියලා දෙන්න තීරණය කරගත්තේ මේ ධාතු මනසිකාරය ගොඩාක් ලස්සන සහ ජීවිතයට ගොඩාක් ගලප ගන්න සුදුසු වැදගත් භාවනාවක් මේක. මොකද දැන් අපි ධර්ම ශ්‍රවණය කරනවා කාලයක් තිස්සේ. නමුත් අපි ධර්මයේ ප්‍රායෝගික පුරුදු කරගන්න පැත්තෙන් ගොඩාක් ඈතින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ බොහෝ පින් රැස් කරගත් අය, ධර්ම ශ්‍රවණය කරපු අය. නමුත් මේ ජීවිතයේට මේ ධම් කරුණු ගලපා ගැනීම සම්බන්ධයෙන් අපි දුර්වල තැනක ඉන්නවා. ඒ නිසා මම ඔබට මේ මහා රාහුලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඒ බික්ඛු වර්ගයේ කියන කොටසේ. ඉතින් සූත්‍ර පිටකයේ ඔබට මේක කියවන්න පුළුවන් මහා රාහුලෝවාද සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ පසුබිම් කතාව සිද්ධිය ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ අපේ රාහුලයන් වහන්සේ පාත්‍රය අරගෙන පිටිපස්සෙන් ගියාම බුදුරජාණන් වහන්සේ අවවාදයක් වශයෙන් රාහුලයන් වහන්සේට මේ භාවනාව සම්බන්ධව කීවට පස්සේ රාහුලයන් වහන්සේ භාවනා කරද්දී අපේ සාරිපුත්තයන් වහන්සේ ඇවිල්ලා රාහුලයන් වහන්සේට කියනවා ආනාපාන සතිය වඩන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ රාහුලයන් වහන්සේට දේශනා කරේ අතීත වූත් අනාගත වූත් වර්තමාන වූත් යම්කිසි රූපයක් තියෙනවාද? ඒක ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, ඊළඟට ඒක හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, යම් රූපයක් ඇද්ද අන්නේ සියලුම රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යන ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න මහන්සි ගන්න කියලා. ඉතින් යංකින්චි රාහුල රූපං අතීතානාගත පච්චුප්පන්නං අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යා දූරේ සම්තිකේවා සබ්බන්තං රූපං නේතං මම නේසෝ හාමස්මි නමේසෝ අත්තාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බන්ති කියලා බුදුරජාන් වහන්සේ දීපු අවවාදයක්. ඒ කියන්නේ රාහුලයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කුමක්ද කරන්න ඕනේ කියන එක මේ පිණ්ඩපාතේ වඩින ගම ආපස්සට හැරිලා බුදුරජාණන් වහන්සේ මේ අවවාදය දුන්නේ. එතකොට අහනවා රාහුලයන් වහන්සේ රූපේ විතරද භාග්‍යතුන් වහන්සේ? රූපේ විතරද එහෙම හිතන්න ඕනේ? එතකොට තමයි අපේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ රාහුල රූපේ විතරක් නෙමෙයි විඳීම ගැනත්, සංඥාව ගැනත්, සංස්කාර ගැනත්, විඥානය ගැනත් මේ විදිහට තමාට අයත් නොවන නේතම් මම නමේසෝ අත්තාති මේක මේ රූපය මට අයත් නොවන දෙයක්, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවන ආකාරයෙන් දියුණු කරමු ප්‍රඥාවෙන් දකින්න මහන්සි ගන්න කියලා. ඉතින් අපේ රාහුල භද්‍රයන් වහන්සේ හවස් වෙලාවේ භාවනාවෙන් නැගිටලා ඉවර වෙලා මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ ආනාපාන සතිය කොහොමද කරන්න කියලා. මොකද දැන් රාහුලයන් වහන්සේට උදේ අවවාදය ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් රූපය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන සහිත මේ පංච උපාදානස්කන්ධේ අනාත්ම විදිහට මෙනෙහි කරන්න කියලා. ඒ පස්සේ රාහුලයන් වහන්සේ වෘක්ෂ මූලයක් යට ඉඳන් භාවනා කරද්දී සාරිපුත්තයන් වහන්සේ දැකලා අවවාදයක් දෙනවා රාහුල ආනාපාන සතිය වඩන්න මහත්ඵලයි මහනිසංසයි කියලා. ඉතින් රාහුලයන් වහන්සේට අවවාද දෙකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට හවස් කාලේ ගිහිල්ලා රාහුලයන් වහන්සේ ආය අහනවා
ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආනාපාන සතිය කොහොමද වඩන්නේ කොහොම වැඩුවොත් මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ රාහුල භද්‍රයන් වහන්සේට මේ ආනාපාන සතිය කිව්වේ නැහැ. ආනාපාන සතිය දේශනා කරේ නැහැ. එතකොට මොකද උනේ? පටන් ගත්තේ මෙන්න මේ විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට රාහුලයන් වහන්සේට දේශනා කරනවා යංකින්චි රාහුල අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිකතං උපාදින්නම් සියති ඉදං කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිච්ඡා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුදං උදරියං කරේසං යං වා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් අයං උච්චති රාහුල අජ්ජත්තිකා පඨවි ධාතු. මේකේ තේරුම තමයි දැන් රාහුලයන් වහන්සේ ගියේ පින්විතනේ දැන් ආනාපාන සතිය කොහොමද වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? රාහුලයන් වහන්සේට ආනාපාන සතිය සම්බන්ධ විස්තරය කියන්නේ නැතුව කෙලින්ම මේ තමායයි සැලකෙන ගොරෝසු කාර්කස වූ දැඩි බවටපත් යම් මේ පඨවි ධාතුවක් තියෙනවාද? ආන්නේ පඨවි ධාතුව ගැන සිහි කරන්න කියනවා. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේක තමාට අයත් නොවන දෙයක් විදිහට අනාත්ම සංඥාව පඨවි ධාතුව ගැන පුරුදු කරන්න කියලා. ඉතින් අපි ඒක රාහුලයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී මෙන්න පඨවි ධාතුව. පඨවි ධාතුව කියන්නේ මොකද්ද පින්වතුනි? මේ ගොරෝසු ස්වභාවයට ආйти. තද බවට පැමිණි. ඊළඟට මේක දැන් ඇල්ලුවහම දැන් මේ අත වුණත් මෙහෙම අත මිට වෙල්ලවහම මේක දෘಢ ස්වභාවයක්, දැඩි බවක් තියෙනවා. පොළොවට පස් වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඉතින් එවැනි වූ ස්වභාවයෙන් යුතු පඨවි ධාතුවක් ඇද්ද? ආන්නේ පඨවි ධාතුව මගේ නොවේයි, මම නොවේමි, මගේ ආත්මය නොවේ කියලා මොකද කරන්නේ? දියුණු කරන ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න කියලා තමයි අවවාද කරේ. ඊට පස්සේ රාහුලයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේ දෙවෙනිවට අවවාද කරනවා, දේශනා කරනවා ආපෝ ධාතුව. රාහුල මේ ආපෝ ධාතුව කියන්නේ මොකක්ද? ආපෝ ධාතුව කියන්නේ තමා තුලත් මේ ආපෝ ධාතුව තියෙනවා. බාහිරත් ආපෝ ධාතුව තියෙනවා. තමා තුල තිබෙනා වූ ආපෝ ධාතුව කියන්නේ මොකක්ද රාහුල? මොනවද? පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, බුරුණු තෙල්, කෙල, සොට්ටු, සඳ මිදුළු, මූත්‍රා මේ වගේ ඇරුණුකොට තවත් වැగిරෙන ජලයේ දිය වෙලා යන ඒ ස්වභාවයට අයිති දෙයක් ඇද්ද? ආන්නේ එක තමයි කියනවා ආපෝ ධාතුව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ ආපෝ ධාතුව ගැනත් රාහුල තමා නොවේ, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න කියලා. දැන් බලන්න එහෙනම් මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ ධාතු මනසිකාර භාවනාව දැන් රාහුලයන් වහන්සේට කියලා දෙන විදිය බලන්න. පළවෙනියෙන් කියන්නේ මොකද්ද? තමායයි සැලකෙන මේ සඳහන් වෙලා තියෙන මේ ආපෝ ධාතු, ඊළඟට මේ දැන් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, මේ අවකාශ ධාතු, මේ විඥාන ධාතු ගැන මොකද කරන්න කියන්නේ? හොඳට තමාගේයි සැලකෙන තියෙන සංඥාවට ප්‍රතිවිරුද්ධ වෙච්ච අනාත්ම සංඥාව, මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා යථා භූත ඥාණයෙන්, ඒ කියන්නේ හොඳට දියුණු කරපු නුවණින් දැක ගන්න කියලා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න රාහුලයන් වහන්සේට තුන්වෙනිවට කියලා දෙනවා තේජෝ ධාතුව කියන්නේ මොකද්ද කියලා. කතමාච රාහුල තේජෝ ධාතු, තේජෝ ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා කතමාච රාහුල අජ්ජත්තිකා තේජෝ ධාතු. යං අජ්ජත්තං පච්චත්තං තේජෝ ගතං උපාදින්නම් සෙය්‍යති ඉදං යේනච සන්තම්පති යේනච ජීරයති යේනච පරිඩයිහති යේනච අසීත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. ඒකේ තේරුම තමයි මෙන්න මෙහෙම එකක්. රාහුල තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? තේජෝ ධාතුව තමා තුල තියෙන දෙයක්. තමා තුලත් තියෙනවා, බාහිරත් තියෙනවා. රාහුල තමා තුල තිබෙනා වූ තේජෝ ධාතුව කුමක්ද? මෙතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ විදිහට. මොකද්ද? තමා කෙරෙහි පවතිනා වූ තමාගේයි සලකන යම් උණුසුම් ස්වභාවයක් මේ කයේ. ඊළඟට මේ උණුසුම් බවට පැමිණීමක්. ඊළඟට මෙතන දේශනා කරනවා මේ මහා භූතයන්ගෙන් සකස් වීමක්. එහෙම නැත්නම් මේ යම් තේජෝ ධාතුවකින් රත් කරනවා නම් මේ කය, එහෙම නැත්නම් මේ කය ජීර්ණය කරනවා නම්, දි รา යෑමටපත් කරනවා නම්, ඊළඟට මේ කය දවනවා නම්, මේ කය තවනවා නම් යම් මේ තේජෝ ධාතුවකින් ගන්නා ලද ආහාර
පුළුස්සා ඒ කියන්නේ පැසබලා මේක දීර්ණය කරලා දානවා නම් අන්නේ තේජෝ ධාතුව කියනවා තමන්ගේ මේ උණුසුම් ස්වභාවය තමයි කියනවා තේජෝ ධාතුව කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කියනවා මේ රාහුල මේ තේජෝ ධාතුව බාහිරක් තියෙනවා. බාහිර තියෙන තේජෝ ධාතුවත් එකයි. ආධ්‍යාත්ම තියෙන තේජෝ ධාතුවත් එකයි. මේ දෙකම තමාගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා දිනු කරපු ප්‍රඥාවෙන් දකින්න කියලා. ඉතින් ඊට පස්සේ දැන් මම මේ ටික කියලා දීලා මේ සූත්‍ර දේශනාවේ මේතෙක් කාලයකට ඒ කියන්නේ වැද්දගත්ම කරුණක් මෙතන කියවෙනවා. දැන් මේ අපි ධාතු මනසිකාරය ඉගෙන ගත්තට ධාතු මනසිකාරය දැන් මෙතනත් කියවෙනවනේ දැන් බුදුරජාණන් දේශනා කරනවානේ දැන් බාහිරත් තියෙනවා රාහුල පටවි ධාතුව. ඒ පටවි ධාතුවත් මේ විදිහයි. තමායයි සැලකෙන පටවි ධාතුවකුත් තියෙනවා. ඒ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මෙතන මේ ධාතු මනසිකාරය සාර්ථක කරගන්න තියෙන වැදගත්ම කරුණ ඊළඟට සඳහන් කරනවා. මම මේ ධාතු ස්වභාවයන් ටික ඉස්සෙල්ලාම ඔබට විස්තර කරලා ඒක කියලා දෙන්නම්. මොකද පින්වතුනේ මේක මානසිකව පුරුදු කරන්න ඕන එකක්. ඉතින් දැන් මේ ධාතු මනස්කාරයට විශේෂ ඉරියව්වක් නැහැ. මේක සතර ඉරියව්වෙම ඔබට පුරුදු කරන්න පුළුවන්. ඒකයි මේක නුවණ හසුරවන්න හොඳට මානසික කල්පනාව හසුරවන්න දක්ෂ කෙනාට. එයාට පාරේ බස් එකක් පුළුවන්. යන ගමන් එයා පාරේ බස් එකේ යද්දි ඉඳගෙන ගියත් එයාට මේ ධාතු මනසිකාරය මෙනෙහි කරන්න. මොකද එයා ඉස්සරහා ඉන්න හැම කෙනෙක්ම මේ ධාතු සයක්ය කියන සංඥාවෙන්ම බලන්න ගත්තොත් මේ පටවි ධාතුවක් මෙතන තියෙන්නේ කියලා එයාට නොයල්ම පුරුදු කරන්න පුළුවන්. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට වායෝ ධාතුව කතමාච රාහුල වායෝ ධාතුව කියලා මේ ආධ්‍යාත්මිකවත් වායෝ ධාතුව තියෙනවා, බාහිරවත් වායෝ ධාතුව තියෙනවා. මොකද්ද මේ යම් වායු ස්වභාවයක් එහෙම නැත්නම් යම් හමායන ස්වභාවයක් යම් වායු ස්වභාවයකට පත්වීමක් ඇද්ද මහ භූතයන්ගෙන් හටගත් බවක් ඇද්ද උඩු අතට නැගෙන වාතය යටි අතට යන වාතය ඊළඟට ඒ කොටස් තුල තිබෙනා වූ වාතය ඊළඟට ශරීර අවයව පුරා සැරිසරන්නා වූ වාතය ආස්වාස ප්‍රාස්වාසය ඉතින් තමා තුල තිබෙනා වූ තමායයි සැලකෙන වෙනත් යම් වායු ස්වභාවයක් ඇද්ද මේ සියල්ල වායු ධාතුව වායෝ ධාතුවයි කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනවා. දැන් ඒ කියන්නේ දැන් උන ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන උගුරෙන් දැන් උඩට පිට වෙන වාතය, පිටපසෙන් පිට වෙන වාතය, දැන් මේ කුසේ පිරලා තියෙන වාසය, ඊළඟට මේ වාතය, ඊළඟට මේ අංගමංග. ඒ කියන්නේ මේ අංගවල ශරීරයේ හිට මෙහෙට සැරිසරන වාතය මේ ආදී මේ වායෝ ධාතුවක් තියෙනවාද? ආනේක වායෝ ධාතුවයි කියලා රාහුලයන් වහන්සේට දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් දකින්න. ඊළඟට දැන් මේ හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ බලන්න මේ අවවාදය දියුණු කරපු ප්‍රඥාවකින් මේ දියුණු කරපු ප්‍රඥාව කියන්නේ පින්වතුනි බාහිර දෘෂ්ටි මතවාදයන්ට නොඇලී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගත්ත කෙනෙක්ට තියෙන ප්‍රඥාවක් මේක. හේතුව එයා එතකොට බාහිර දේවල් එක්ක මේක මිශ්‍ර කර අන්වීක්ෂයකින් බලන්න යන කෙනෙක් නෙවෙයි. බාහිර මතවාදයන් එක්ක ගලපන්න යන කෙනෙක් නෙවෙයි. එතකොට එයා මේ ආර්ය විනහි දියුණුවටපත් වෙලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ තුල උපදවාගත්ත ශ්‍රද්ධාව. එතකොට භාග්‍යතුන් වහන්සේ නම් මේ විදිහට මේක කරන්න කියලා කියන්නේ මොකද මෙයා එතකොට ඒක කාරණාව ලස්සනට මේක තේරුම් කරලා ගන්නවා. දැන් එතකොට ඔන්න බලන්න දැන් බුදුරජාන් වහන්සේ ඊළඟට කියලා දෙනවා දැන් ධාතු හතරක් කියවා නේද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. තව ධාතුවක් මෙතන බුදුරජාන් වහන්සේ විස්තර කරනවා කතමාච රාහුල ආකාශ ධාතු. ආකාශ ධාතු සියා අජ්ජත්තිකා. ආධ්‍යාත්ම වශයෙන්ුත් තියෙනවා. සියා බාහිරා. බාහිර වශයෙන්ුත් මේ අවකාශ ධාතුව තියෙනවා. කතමාච රාහුල අජ්ජත්තිකා ආකාශ ධාතු. මේ ආධ්‍යාත්මික තමායයි සැලකෙන ආකාශ ධාතුව කියන්නේ මොකද්ද රාහුල? යං අජ්ජත්තං පච්චත්තං ආකාසං ආකාශගතං උපාදින්නම් සෙය්‍යතිදං. ඒ කියනවා යම් කිසි මේකේ තියෙනවා මේ ලේමස් වලින් තොර වෙච්ච එහෙම නැත්නම් අවකාශයක් හිස් අවකාශයකට අයිති යම් ඉඩක් ගත්ත ස්වභාවයක් තියෙනවාද කිවතොත් කන් සිදුර මෙතෙන් කන්නච්චිද්දං නාසච්චිද්දං ඊළඟට මුඛද්වාරං යේනච අසීත පීත කායිත සායිතං අජ්ජෝ හරති යත්ත අසීත පීත කායිත සායිතං සම්තිට්ඨති.
මේකේ තේරුම තමයි මෙන්න මෙහෙම එකක්. එතන විස්තර කරනවා රාහුල ආකාශ ධාතුව කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව කියන්නේ යමක් සඳහා ඒ අවකාශය ඉඩක් හැදිලා තියෙනවා. හිස් බවක් හැදිලා තියෙනවා. එතකොට ඒක ලේමස් වලින් අරවෙන් ගැවසිලා නැහැ. පිරීලා නැහැ මොනවෙම. හිස්. එතකොට ඒ උදාහරණයක් විදිහට කන් සිදුර. දැන් අපේ කන් සිදුර ගත්තාම පින්වතුනේ මේ ශබ්දය ඔබට ඇහෙන්නේ ඔබේ කන වැහිලා නැති හින්දා. සිදුරක් විදිහට තියෙන. දැන් කනේ කලාඳුරු හරි මොනවා හරි හිරවිච්ච දවසට බලන්න. එහෙම නැත්නම් අර කනට වතුර ගියාම බලන්න මේ ශ්‍රවණයට මොකද වෙන්නේ? ඒක බාධාවක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න දැන් මේකේ තියෙන මේ බලන්න ඔන්න කන් සිදුර, නාස් සිදුර, මුඛද්්වාරය ඊළඟට කන බොන දේවල්, පානය කරන දේවල්, අනුභව කරන දේවල් යම් මාර්ගයකින් ශරීරයට ඇතුල් වීමක් තියෙනවාද? ආන බලන්න දැන් අපි ආහාරයක් ගත්තාම ඒ ආහාරය පින්විතනේ මේ මුඛ සිදුරෙන් ඇතුළට ගන්න දැන් මේ කටේ යම් ඇතුළේ විවර කරාම ඉඩක් තියෙන්න ඉපයි. ආන්න ඒක තමයි අවකාශ ධාතුව කියන්නේ. දැන් එතකොට දැන් අපි කට ඇරියාම මේක ලේමස් නහර වලින් ගැවසිලා නැහැ. ඒක ඇතුළේ හිස් බවක් තියෙනවා. අවකාශයක් තියෙනවා. එතකොට ආන්නේ අවකාශය මොකද කරන්නේ? ඒකට දැන් ඔන බත් ගුලියක් දාගත්තාම මේක දැන් මොකද වෙන්නේ? මේ අන්න ස්රෝතයේ දිගේ පල්ලෙහාට ආමාශය දක්වා ඇදිලා යනවා. ඉතින් ඒ ආහාර මෙතින් කන බොන දේවල්, පානය කරන දේවල්, අනුභව කරන දේවල් යම් මාර්ගයකින් ශරීරයට ඇතුල් වීමක් ඇද්ද? ඒ වගේම කන බොන දේවල්, පානය කරන දේවල්, අනුභව කරන දේවල් යම් අවකාශයක රඳා පැවැත්මක් ඇද්ද? ඒ වගේම කන බොන දේවල්, පානය කරන දේවල්, අනුභව කරන දේවල් යම් මාර්ගයකින් පහළට නික්මීමක් ඇද්ද? ඒ වගේම තමා තුළ තිබෙන්නා වූ තමායයි සලකන්නා වූ තවත් යම්කිසි අවකාශයක් ඇද්ද? අවකාශයට පත්වීමක් ඇද්ද? මහ භූතයන්ගේ සකස් වීමක් ඊළඟට මේකේ තියෙනවා රාහුල මේට කියන්නේ ආකාශ ධාතුව කියලා. දැන් මේකේ තේරුම් ගන්න පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ වායු මේ ආකාශය එහෙම නැත්නම් අවකාශ කියන මේ ධාතු පහ දැනට විස්තර කරේ වෙන කිසිම උපමාවක් කරන්නේ නෙමෙයි. තමාගේම ශරීරයේ උපමාවට අරගෙන තමයි මේ කියලා දුන්නේ. එතකොට එහෙනම් තේරුම් ගන්න මේ ධර්මය අවබෝධ කරන්ඩ ඉලක්කය කොහෙද හදාගන්න තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මේ තමන්ට ලැබිච්ච මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ ස්වභාවයේ යථා ස්වභාවයේ නුවණින් දකිමින් මේක මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා මේකේ ස්වභාවය මොකද්ද? දැන් මේ ධාතු කියලා අපි කතා කරනවානේ. පඨවි ධාතු. මේ ධාතු කියන වචනයට අපි ගමුකෝ ස්වභාවය කියන වචනේ. එතකොට එහෙනම් යම් මේ තද ස්වභාවයෙන් යුතු දේවල්, යම් මේ වැగిරෙන ස්වභාවයෙන් යුතු දේවල්, යම් මේ උණුසුම් ස්වභාවයෙන් යුතු දේවල්, යම් මේ හමා යන ස්වභාවයෙන් යුතු දේවල්, ඊළඟට යම් විදිහකට මේකේ ලේමස් නහල වලින් ගැවසිලා නැති හිස් අවකාශයක් තියෙන මේකේ තියෙන කන් සිදුරු, නාස් සිදුරු, මුඛ සිදුරු ආදී මේ හිස් අවකාශය මේව තමයි බුදුරජාණන් වහන්සේ මේ ධාතු විදිහට පෙන්වා දෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න කියලා. මේ ධාතු පහ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියන මේ ධාතු පහ මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න කියලා දෙනවා. කොහොමද? මේක තමයි පින්වතුනේ මේ වැදගත්ම අපිට මෙතෙක් කාලයකට අපි ඒ කියන්නේ අඳුනගත්තේ නැති උපදේශය. දැන් මේ රාහුලවාද සූත්‍රයේ කොච්චර කියවුවත් පින්වතුනේ මේකේ වැදගත්ම උපදේශය මෙතන තියෙන්නේ. ඕන බලන්න පඨවි සමං රාහුල භාවනම් භාවේහි. රාහුල මේ පඨවි ධාතුව සමාන කරලා මේ පොළොව සමාන කරලා භාවනාව වඩන්න. පඨවි සමන් හිතේ රාහුල භාවනම් භාවයතෝ uppannā manāpā පස්සා චිත්තං පරිදාය තස්සන්ති. ඒකේ තේරුම තමයි මෙන්න මේ විදිහට රාහුල පොළොව වගේ සමාන වෙන්න භාවනා කරන්න. පොළොව වගේ හිතන්න කියනවා. ඊළඟට පොළොව වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනා වඩනවා නම් උපන් නමනාප ස්පර්ශයන්ගෙන් හිත යට කරගෙන යන්නේ. මේ ටික ලස්සනට මම ඔබට සරලව තේරුම් කරලා දෙන්නම්. දැනට මම මේ සූත්‍රයේ තියෙන විදිහට ඔබට මේ කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි අපි ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඒ නිසා ඕන්න බලන්න දැන් මොකද්ද කිව්වේ? රාහුල පොළොව වගේ වෙන්න භාවනා කරන්න කිව්වා. පොළොව වගේ වෙන්න. පොළොව වගේ වෙන්න භාවනා කරන්න කිව්වා. එතකොට මේ පොළොව වගේ වෙන්න භාවනා කරද්දී මොකද වෙන්නේ? ප්‍රිය එහෙම නැත්නම් අප්‍රිය
මනාප අමනාප ස්පර්ශයන්ගෙන් හිත යට කරගෙන යන්නේ නැහැ කියලා කිව්වා. ඊළඟට රාහුල මෙන්න බලන්න මෙතන දැන් මේ පඨවි ධාතුව අපි නුවණින් කල්පනා කරන්න ඕන විදිහ භාගතුන් වහන්සේ මේ සූත්‍රය කියලා දෙනවා. රාහුලයන් වහන්සේ කොච්චර කරුණාවකින් බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවද බලන්න. කියනවා මේ විදිහට රාහුල මහ පොළොවට අපිරිසිදු දේවල් දානවා. මහ පොළොවට අපිරිසිදු දේවල් දානවා, පිරිසිදු දේවල් දානවා. එතකොට අසූචි දානවා, මූත්‍රා දානවා, කෙල දානවා, සැරව දානවා, ඊළඟට ලේ දානවා. ඊළඟට මේ මහ පොළොව මොනවා දැම්මත් කම්පා වෙන්නේ නැහැ කියනවා. පිළිකුල් කරන්නේ නැහැ කියනවා. ආන්නේ විදිහටම පින්වත් රාහුල පොළොවේ ගතිගුණ වලට සමාන වෙලා කියනවා රාහුල ඒ විදිහටම පොළොවේ ගතිගුණ වලට සමානව භාවනා කරන්න. ඊළඟට පොළොවේ ගතිගුණ වලට සමානව භාවනා කරද්දී උපන් මනාප අමනාප ස්පර්ශයන්ගෙන් ඔබේ හිත යට කරගෙන යන්නේ නැහැ. හරි. දැන් ඔය එකක් ගානේ අපි විස්තර කරගෙන යමු. දැන් බලන්න එහෙනම් පඨවි ධාතුව කියලා මොනවද කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ ශාරීරික ආධ්‍යාත්ම සැලසෙන සලකන මේ ගොරෝසු ඊළඟට යම් දැඩි කරකස භවකින් යුක්ත දේවල්, දෘಢ භවකින්, තද ස්වභාවකින් යුක්ත දේවල්. එතකොට ඒක මොනවද? කේස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඊළඟට ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, අසූචි, මොළය. මේ අර තව යම් මේ ශරීරයේ තද ස්වභාවයෙන් යුතු දේවල් තියෙනවාද? ඒ සියල්ලම පඨවි ධාතුවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පඨවි ධාතුව පොළොවට සමාන කරලා මොකද කරන්නේ? පොළොවේ ගුණ සමාන කරලා මෙනෙහි කරන්න ඕනේ අපි. ඒකයි මෙතන මේ අවවාදෙන් දෙන්නේ. ඒක අපි මේ විදිහට කල්පනා කරන්න පටන් ගමු. දැන් හිතන්න දැන් මේ හැම තියෙනවනේ. දැන් මේ අතේ ඇඟිලි. ඊළඟට මේවයි නියපොතු. දැන් මේ ඔක්කොම දැඩි බවක් තියෙනවනේ. අපිට දැන් මේව අල්ලද්දී මේ කියපු පඨවි ධාතුවේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මේකේ දෘಢ බවක් නේද? තද ස්වභාවයක්. මේ කර්කස බවක්. මේ ඔක්කොම මේකේ තියෙනවා. දැන් හිතන්න මේ හැම උඩට මොන හරි ජරාවක් ගෑවෙනවා. අපි කියමු දැන් මේ හැමට මොකෙක් හරි ජරා කරනවා කියලා මෙතන. කවදාවත් මේ හැම කෑ ගහනවාද මේක හොදන්න කියලා? හොඳට කල්පනා කරන්න. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේගේ අවවාදය දුන්නේ මොකක්ද? මේ රූපය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැනම කොහොම හිතන්න කිව්වද? මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා දියුණු කරපු ප්‍රඥාවකින් මේක දකින්න කිව්වා. එතකොට මේ දියුණු කරපු ප්‍රඥාවකින් දකින්න නම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම විමසන්න ඕනේ. තේරුණාද? ඒක බුදු කෙනෙක් දේශනා කරන්නේ මේ විදිහටමයි. ඒක අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කරොත් විතරයි පින්වතුනේ මේ ධර්ම මාර්ගය වැඩෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද ශාස්ත්‍රඥ වහන්සේ තමයි සියල්ල දන්නේ. බුදුරජාණන් වහන්සේ දන්න කෙනා අපි නොදන්න අය. අපි බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන තමයි මේ භාගතුන් වහන්සේගේ ධර්මය අපි සරණ ගිහිල්ලා තමයි මේ ධර්ම මාර්ගයට එන්නේ. පුරුදු කරගන්න. ඉතින් දැන් ඔන්න බලන්න. දැන් මං කිව්වේ මෙන්න මේ දැන් මේ හැම තියෙනවනේ. මේ හැම උඩට ඔන්න ජරාවක් මෙහෙම වැටෙනවා. වැටුණාට පස්සේ දැන් මේ හැම අපිට දැන් අත උඩ ඔන්න ජරාවක් තියෙනවා. මේක කොහොම ඇහෙන් දැකලා නේද අපිට පිළිකුලක් ඇති වෙන්නේ. නේද? දැන් ඇහෙන් දැකලා අයියෝ මේ ජරාවක් වැටුණා මේක හොදන්න ඕනි කියලා අප්‍රිය සහගත ස්වභාවයක් හිතට තමයි ඇති උනේ. හැමට ඒක ඇති උන්නේ නැහැ. බලන්න දැන් හැමට දැන් අපි කියමු මේකේ දැලි ගෑවුණා. හැමට දැලි ගෑවුණා කියලා හිතන්න. දැන් දැලි ගෑවිලා අපි දන්නෙත් නැහැ. අපි කියමු මූණේ මේ හරි කොහරි දැලි ටිකක් ගෑවිලා. එතකොට අපි ඒක දන්නේ නැහැ. දැන් උයද්දි පෙද්දි සමහරට ඉස්සර නම් මැටි වලන් වල වීවේ දරලි පෙයව නිසා ගොඩාක් ඔය මූණේ දැලි ගෑවෙනවා, ඉඳුල් ගෑවෙනවා ඒවත් තිබුණා. එතකොට හිතන්න දැන් ඔන්න කවුරු හරි කෙනෙක් පෙන්නනකම්ම මොකද උනේ? අපිට ඒක හැම කිව්වද ඔන්න දැන් දැලි ගෑවිලා තියෙන්නේ, ඔන්න දැන් ජරාවක් ගෑවිලා තියෙන්නේ, හොදන්න කියලා හැම කෑ ගැහුවද නැහැ. එතකොට බලන්න මේ පොළොව ගැන මොකද්ද කිව්වේ බුදුරජාණන් වහන්සේ? පොළොව ගැනත් කිව්වේ කොහොමද? මේ පොළොවට අපිරිසිදු දේවල් දානවා. පිරිසිදු දේවල් දානවා. ඊළඟට මේකට ලේ, මූත්‍රා, සැරව, කෙල ගහනවා, සොටු ගහනවා. නොයේකුත් දේවල් දැම්මට මේ පොළොව කම්පා වෙන්නේ නැහැ කිව්වා. වෙන්නේ ස්වභාවය වගේ සමාන වෙන්න භාවනා කරන්න කිව්වා. පොළොව වගේ වෙන්න භාවනා කරන්න කිව්වා. ඒ පොළොව වගේ වුණාම
ප්‍රිය කියලා ස්පර්ශයන්ටත් අප්‍රිය කියන ස්පර්ශයන්ටත් හිතේ මොකද වෙන්නේ? ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න අපි දැන් උදාහරණයකට ගත්තේ මේ හැමට ඔන්න ජරා අපි කියමු හෝනෙක් ජරා කරා කියලා මෙතෙන්ට. දැන් මේක මේ හෝනෙක් ජරා කරාම ඔන්න ඒක මේ කයට මේකේ මේ තෙත ගතියත් එක්ක දැනෙනවා. දැනුණාට පස්සේ හැබැයි මේ හැම කොයි වෙලාවෙවත් කෑ ගහනවද මාව හොදන්න ඉක්මනට ගිහිල්ලා මාව හොදන්න කියලා නැහැ. බලන්න මේ පොළොව වගේ නේද බලන් ගියාම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කයේ යම් පටවි ධාතුවක් තියෙනවද? බාහිර පටවි ධාතුවක් තියෙනවද? මේ දෙකම එක වගේ. ඒ විදිහෙමයි. දැන් කවදාවත් අපේ ඇටසැකිල්ල කෑ ගහනවද මේ මස් ගොඩක් ඔතලා තියෙන්නේ මේක වටේ ඈ මේක පිළිකුල් කියලා කවදාවත් කෑ ගහන්නේ. නේද? ඊළඟට අපේ දැන් මේ ආමාශය තියෙනවා. ආමාශය කවදාවත් කෑ ගහනවද? මේකට මේ පැසවන ආහාර පිත්තසෙම එක්ක කලවම් වෙලා තියෙන්නේ මේක පිළිකුල් කියා. ආමාශය කෑ ගහන්නේ නැහැ. වකුගඩු දෙක කෑ ගහනවද? මේකේ මුත්‍රා පෙරෙනවා මොකද්ද මේ කරදරේ කියලා? නෑ. මුත්‍රාශය කෑ ගහනවද? කෑ ගහන්නේ නැහැ. එතකොට බලන්න දැන් මහා බඩවැල කෑ ගහනවද මේකේ ජරාව දුකද හම්බන අසුචි මේකේ තියෙන්නේ කියලා? නෑ. ඒ ඔක්කොම බලන්න මේ ශරීරයට ඒ සම්බන්ධව පින්තුනේ චේතනාවක් නැහැ. තේරෙනවද? ශරීරයට මේ සම්බන්ධව මේකට දැන් මේ සිවුරක්ද පොරවලා තියෙන්නේ මේකට වෙන එකක්ද අන්දලා තියෙන්නේ ඒ කතාවක් මේ ශරීරයට අදාළ නැහැ. මේ ඔක්කොම මානසිකව හිතයට තමයි අදාළ වෙන්නේ. හිතින් තමයි මේ හැමදේම අල්ලගෙන ඉන්නේ. ඒකයි මේ දැන් මේ පුද්ගලයෙක්ව අරගෙන මේ විදිහට ධාතු විදිහට වෙන් කර කර බලද්දී පින්වතුනි තේරෙනවා මේකට ඇලෙන්න දෙයක් නැහැ. මේක මම කියලා දැන් හිතන්න දැන් මේ මූණ මේ හැම මම කියලා අල්ලගත්තා නම් මේක මට ඕන විදිහට තියෙන්න ඕන. මට ඕන විදිහට කවදාවත් මේක තියාගන්න බෑ මේ රූපය තව ටික කාලෙකින් වැහැරිලා අඳුර ගන්න බැරි වෙලා යනවා. ලප ඇවිල්ලා තැන් තැන් වල රැලි වැටිලා මේක විනාශ වෙලා යනවා. එතකොට බලන්න මේ මහ පොළොවට නොයේක් අපිරිසුදු දේවල් දැම්මත් පිරිසුදු දේවල් දැම්මත් මහ පොළොව කම්පා වෙන්නේ නැහැ කිව්වා. අන්න ඒ වගේ හිතක් හදන්න කියලා තමයි රාහුලයන් වහන්සේට මේ ධාතු මනසිකාර භාවනාවේදී දෙන අවවාදය. දැන් අපි භාවනා කරන්නේ නැද්ද? අපි කොහොමද කල්පනා කරන්නේ? අපි කල්පනා කරනවා හරි මේ ශරීරයේ පඨවි ධාතුවට අයත් වූ කෙස් ඇත්තේ, ලොම් ඇත්තේ, නිය ඇත්තේ, දත් ඇත්තේ, සම ඇත්තේ කියලා කල්පනා කරනවා. ඉතින් ඒක හරි. ඔන්න ඒක වචන ටිකකට සීමා වෙනවා. පින්වතුනි මේ භාවනාව වචන වලට සීමා වෙන දෙයක් නෙමෙයි. භාවනාවෙන් කරන්න ඕනේ මොකද්ද? ඔබේ මානසික දියුණුවක්. සාමාන්‍ය ලෝකයා දකින රටාවට එහා ගියපු ලෝකෝත්තර ස්වභාවයක් තමයි භාවනාවෙන් ඔබ අපේක්ෂා කරන්න ඕනේ. නැත්තම් මේක අපි වෙනම කීර්ති ප්‍රශංසාවක් ඒ වගේ දෙයක් නෙමේ භාවනාවක් කරලා අපි අපේක්ෂා කරන්න ඕනේ. මොකද්ද? තමන් සාමාන්‍යයෙන් මේ සක්කාය දිට්ඨියෙන් වැහිලා අන්ධබාල පෘථග්ජන ජීවිතයක ගෙවෙද්දී ඒකෙන් නිදහස් වෙච්ච ලෝකෝත්තර මාර්ගයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙක් වීමයි ඔබ භාවනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. දැන් හිතන්න අපි පාරේ බස් එකකට නැග්ගාට පස්සේ එහෙම නැත්නම් පිරිසක් අතරට ගියාට පස්සේ ඔයාට කල්පනා කරන්න පුළුවන් වුණොත් අනිත් අය දිහා බලලා මේ දැන් මේ කයේ තියෙනා වගේම මේ පඨවි ධාතුවට අයිති දේවල් ටිකක්ම එතනක් තියෙනවා. එතකොට ඒ ශරීරත් ඒ විදිහයි මේ ශරීරත් ඒ විදිහයි. එහෙම නිරන්තර කල්පනාවකින් ඉද්දි මොකද වෙන්නේ? මේවා ගැන නොයල්මක් තමයි ඇති වෙන්නේ. දැන් හිතන්න දැන් මේ හැමට ඔන්න හෝනෙක් ජරා කරා. ජරා කරා කියලා කවදාවත් මේ හැම කෑ ගහන්නේ නැහැ හොදන්න කියලා. ඒක දැනෙන්නේ හිතට. හිතට දැනිලා මේක ඇස් දෙකෙන් බලලා මොකද කරන්නේ? ඔන්න අප්‍රියමනාප ස්පර්ශයක් අට ගන්නවා. චී ජරා කරා දැන් ගඳයි කියලා නහයෙන් සුවඳක් බලලා මොකද කරන්නේ? ඉක්මනට දුවන ටැප් එකක් ගාවට හොදන්න. අන්න බලන්න අප්‍රියමනාප ස්පර්ශයකට මොකද උනේ? හිත ගැටුණා. එතකොට ඊළඟට අපි කියමු කවුරු හරි අපිට ගහනවා. එහෙම නැත්නම් කවුරු හරි අපේ අතින් අල්ලනවා. දැන් ඒ අල්ලන්නේ අපි කියමු පුංචි දරුවෙක් කියලා. ඔන්න චූටි දරුවෙක් මේ සුලැඟිල්ල එල්ලුණා. මේ පුංචි ඇඟිල්ල එල්ලුණා කියලා හිතන්න. එතකොට දැන් ඔන්න අර ළමයාගේ අතේ තියෙන මොලොක් බවත් එක්ක අපිට හරි හිතට ඔන්න සිනීදු පහසක් දැනෙනවා. ඒ දැනුණාම මොකද වෙන්නේ? දැන් හැම කෑ ගහනවාද අනේ ෂෝක් මේ ළමයා අල්ලන් ඉන්න එක ෂෝක්. අනේ තව මේ ළමයා අල්ලන් ඉන්නවනම් හොඳයි කියලා නෑ. හිතට තමයි ආස්වාදේ පුරුදු වෙන්නේ. ඒ ආස්වාදේ හිතින් තමයි තෘෂ්ණා සහගතව ග්‍රහණය කරගෙන යලි යලි හොයන්නේ. ඒ තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඒක පිපාසයක් ඇති කරනවා. තමන්ට සැපසහගත ස්පර්ශයකින් හටගත්ත විඳීම ඔස්සේ ඇති වෙන තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඒ ස්පර්ශයටත් කැමති. ඒ විඳීමටත් කැමති. ඊළඟට ඒ විඳපු දෙයටත් කැමති. ඒක පිපාසයකින් වගේ හොයනවා.
කවදාවත් ඇති කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා බලන්න මේ බුදුරජාණන් වහන්සේ දීපු අවවාදේ රාහුල පොළොව වගේ සමාන වෙන්න එක. පොළොවට ඕන දෙයක් කරාට මේකේ වගා කරනවා, ගොවිතැන්පත් කරනවා, ගෙවල් හදනවා මොනවා කළත් කවදාවත් මේ පොළොව කෑ ගහන්නේ ඒ වගේ දැන් මේ ශරීරයේ පින්වතුනි ප්‍රිය අප්‍රිය අමනාප කියන දේවල් ඔක්කොම අපි මානසිකව හදාගන්න දේවල්. දැන් මේ ශරීරය ඉල්ලුවේ නෑ අපෙන් ඇඳුම් අඳින්න. මේ ශරීරය ඉල්ලුවේ නෑ අපේ මූණේ මේකප් කරන්න. මේක ඉල්ලන්නේ නෑ මේක නාවන්න කියලා. මේ ශරීරයෙන් අපිට දෙන පණිවිඩේ මෙච්චරයි වැසිකිලි කරන වෙලාව. ඒක හිත ඉල්ලන එක නෙමෙයි ශරීරය ඉල්ලන්නේ උච්චරයි. වැසිකිලි කරන්න, මූත්‍රා කරන්න, ආහාර කවන්න ඕන. ওই ටික තමයි මේ ශරීරය අපිට මතක් කරනවා නම් මතක් කරන ටික ඒ ඇරුණු කොට පින්වතුනි අනිත් හැමදේම ප්‍රිය අප්‍රිය අමනාප විදිහට ගන්නෙ මේ හිතින්. එතකොට බලන්න පඨවි ධාතුව ඔන්න ওই විදිහට සිහි කරන්න කියනවා. මේ දැන් කවදාවත් වකුගඩු කෑ ගහන්නේ නැහැ. ඇටකටු ටික නහර ටික කෑ ගහන්නේ නැහැ. නහර වැල් ටික කෑ ගහන්නේ නැහැ. මේවා අපිරිසුදු දේවල් ගලන්නේ කියලා. නමුත් ඒක දැන් අපි කෙනෙකුගේ ශරීරය මෙහෙම පළල විවර කරාම ඒක අප්‍රියාව ඇති වෙන්නේ මොකෙක් හිතට. හිතට තමයි මේ ධාතු ස්වභාවය ගැන පිළිකුල් ස්වභාවයක් ඇති වෙන්නේ. අප්‍රිය අමනාප බවක් ඇති වෙන්නේ. එතකොට ගැටෙනවා. ඊට පස්සේ පිටින් හොඳට හැම වහලා හැඩයට ලස්සනට තියෙද්දි මේ තියෙන්නේ ධාතු ස්වභාවයක්මයි. ඒකට ආසාව ඇති කරනවා. බලන්න මේ සංකල්පයකින් තමයි මේ රාගය උපද්දවන්නේ. ඒකයි සංකප්ප රාගෝ පරිසස්ස කාමෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහිම රාහුලයන් වහන්සේට දේශනා කළා කියනවා මේ විදිහට රාහුල මේ ආපෝ ධාතුව තියෙනවනේ මේ වැగిරෙන ස්වභාවය ගලා යන ස්වභාවය ජලයේ දිය වෙන ස්වභාවය මේන්න මේක වඩන්න කියනවා රාහුල ජලය වගේ වෙන්න ජලය වගේ වීමට භාවනා කරන්න ජලය වගේ වෙන්න භාවනා කරන්න කිව්වා මොකද මේ ජලයේ ස්වභාවය කියන්නේ මෙහෙම එකක් කියනවා මොකද්ද ජලයට දානවා කියන පිරිසිදු දේවල් අපිරිසිදු දේවල් ඊළඟට මේ ජලයට දානවා කියනවා ලේ සෙම සොටු සැරව මේ හැම දෙයක්ම මේ ජලයට දානවා කියනවා ඒ ජලය කවදාවත් කම්පා වෙන්නේ නැහැ. දැන් බලන්න ඇත්තටම අපි දැන් වතුර වීදුරුවක් ගන්නවා. වතුර වීදුරුවක් අරගෙන කට හොදලා ඒ වතුර වීදුරටම ආයේ වතුර ටික දැම්මොත් අපිම අපේ කටනම දාගෙන කට හොදලා ඒ වීදුරටම වතුර ටික දැම්මොත් අපිට ඒක බොණ්ඩ හිතෙනවද? මොකද හිතෙන්නේ? බොණ්ඩ හිතෙන්නේ නැහැ. අපි ඒක හලලා කෝප්පෙත් හොදලා ආයෙ වතුර එකක් පුරව ගන්නවා. එතකොට හිතන්න මේ අප්‍රිය අමනාප ස්වභාවය මේ හිතත් එක්ක තියෙන. හොඳට කල්පනා කරන්න මේ ධාතු මනසිකාරය කියන ගොඩාක් ලස්සන භාවනාවක්. හරි හිත සංසිඳවන මේ මමත්වයේ මේ ශරීරයේ මේ දැන් අපි සක්කාය දිට්ඨියෙන් බැහැගෙන ඉන්නේ මේ රූපය ගැන. දැන් මේ මූණත් අහඩුව සහිත මේ රූපය මම කියලානේ අරන් ඉන්නේ. එතකොට ඒක දුරු කරගන්න පුළුවන් සෝතාපන්න වෙන්න පුළුවන් භාවනාවක් මේක. ඉතින් කාට හරි පුළුවන් වුණ පින්වතෙකුට පින්වතියකට මේක පුරුදු කරගන්න මොකද වෙන්නේ එයාට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් බලන්න දැන් මේකේ තියෙනවා මෙහෙම. දැන් මේ රාහුල මේ ආපෝ ධාතුව වඩන්න කියනවා ජලය හා සමාන කරලා. ඉතින් ශරීරයේ දැන් ආපෝ ධාතුව කියලා කිව්ව මොනවද? පිත්ත, සෙම, සරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍ර. මේ අර තව යම් වැగిරෙන දේවල් මේ ශරීරයේ තියෙනවාද? ඒවා තමයි ආපෝ ධාතුව කිව්වේ. හැබැයි දැන් බලන්න දැන් ඔන්න ඔබේ අපි ලේ දන් දීමේ පින්කම් කරනවනේ අපි. එතකොට දැන් ඔන්න ඔබේ ශරීරයේ දැන් ඔන්න මෙහි විදලා ලේ ගන්නවා. ලේ ගන්නකොට ලේ කෑ ගහනවද? අනේ මාව එළියට ගන්නවා, අනේ මාව එළියට ගන්නවා, මගේ ඇඟෙන් මාව අයින් කරනවා, නැත්නම් ඔයාගේ නම කියලා ලේ ටික කෑ ගහනවද පැකට් එකට දැම්මහම? හොඳට බලන්න ලේ ටික ගත්තාම දැන් මේ ලේ එකතු කරන පැකට් එකට ලේ ටික ගත්තට පස්සේ ලේ ටික කෑ ගහනවද? මේ අහවල් කෙනාගේ ලේ. මේ ස්වාමීන් වහන්සේගේ ලේ, මේ දුවගේ ලේ, පුතාගේ ලේ කියලා ලේ ටික කෑ ගහනවද මාව ආපහු ඇඟට ගන්න කියලා? නෑ. බලන්න ලේ වලට කම්පා වීමක් නැහැ. ඊට පස්සේ දැන් අපි ගමුකෝ මේ ලේ ටික අරගෙන එකතු කරලා අර යද්දි බිම වැටලා හැලෙනවා. දැන් අපි ගෙදර ආවා. එතකොට අපේ ලේ ටික ආරෙහි මේ එකතු කරගත්ත ටික හැලිලා මග. දැන් ඔක අපිට දැනෙනවද? නැහැ. කම්පාවක් ඇති වෙනවද? නැහැ. ඒ බලන්න මේ ශාරීරියේ පුරාම තියෙන මේ සකස් වෙච්ච මේ ධාතු ස්වභාවයන් අනාත්ම ස්වභාවයෙන් තියෙන පින්වතුනි. හැබැයි ওই ලේ ටික මගේ ඇඟේ ඇතුලේ තියෙද්දි හිතෙන්නේ කොහොමද? මගේ ලේ. මේ මගේ ලේ කියන සංඥාව තියෙන්නේ.
පැකට් එකෙත් නම ලිව්වනම් එතකොට අපේ හිතින් තමයි ගන්නෙ මගේ ලේ කියලා. තේරෙනවද? එතකොට හිතන්න මේ ඇඟ ඇතුලේ දුවන, කම්පා නොවන, පිළිකුල් වෙලා යන ලේ ටික පවා මමත්වයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒකත් මමත්වයෙන් අල්ලගෙන අපේ හිතින් තියෙන්නේ. එතකොට බලන්න මූත්‍රා ටික මූත්‍රාශයේ තියෙනවා. අපි ගමන් බිමන් යද්දි තියෙනවා. කවදාවත් අපි මූත්‍රා වැසිකිළියට කරන්න ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා මූත්‍රා කරලා ඒ මූත්‍රා වලට වතුර ටික ගහද්දී අපේ හිතේ කම්පාවක් ඇති වෙනවද? කම්පාවක් ඇති වෙන්නේ නැහැ. බලන්න අපි ඒක නිකන් මේක බැහැර කරන දෙයක් වශයෙන්ම නේද යන්නේ. නමුත් මේ මූත්‍රා ටික හැදුනේ කොහෙද? මේ ශරීරය ඇතුලේ. ඒ අපි ගමන බිමනක් යද්දී ඇවිදිද්දි කරද්දිත් ඔක්කොම මේ මූත්‍රා ටික මේ ශරීරයේ තිබුණානේ. එතකොට බලන්න මේ කොටස් වලින් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු සයන් නිර්මාණය වෙච්ච මේ ජීවිතේ එහෙට මෙහෙට අරන් යද්දී මමත්වයෙන් යුක්ත හැඟීමකින් තමයි පින්වතුනි අපි හැමදේම කරන්නේ. මේ ධර්මයේ පින්වතුනි අපිට උගන්වන්නේ අන්නේ මමත්වයෙන් බැහැර කරවන්න අපේ ජීවිතයේ තියෙන ස්වභාවය. මොකද මේ මමත්වය මගේ කියලා ගත්ත ස්වභාවය කියන්නේ සක්කාය දිට්ඨියත් එක්ක තියෙන එකක්. එතකොට මේ සක්කාය දිට්ඨිය තමයි පින්වතුනි දැන් අපිට කෙනෙක් කොහොම පහරක් ගැහුව කම්බුලට. පහරක් ගැහුවට පස්සේ මොකද වෙන්නේ? මට ගැහුවා කියන එක. නැත්තම් මට මෙහෙම කළා කියන එක ගන්නෙ කොහොමද? ඇත්තටම මෙතන දැන් පඨවි ධාතුවක් තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ලේ මස් නහර ටික. නමුත් කෙනෙක් කොහොම ගැහුවට පස්සේ මොකද වෙන්නේ? මට ගැහුවා කියලා හිත කම්පා වෙලා පෙරලා අනිත් පැත්තට ගහමරා ගන්න යනවා නේද? එතකොට හිතන්න මේ මමත්වයෙන් බැහැර වීම කියන්නේ පින්වතුනි ලේසි එකක් නෙමෙයි. සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන්නේ ඒක ලේසි එකක් නෙමෙයි. හැබැයි ප්‍රඥාවන්තයෙට මේ කාලේ වුණත් මේ ධර්මයේ ශ්‍රවණය කරන කවුරු හරි පින්වතෙකුට පුළුවන් මේ කාලේ වුණත් මේක පුරුදු කරන්න. මේ කාලේ වුණත් මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණය වල තියෙනවා සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ නේ මේක මේ සන්දිට්ඨික දෙයක්. හරිද? අකාලික දෙයක්. මේක තමා තුළට ගලපවා ගන්න පුළුවන් දෙයක්. එන්න ඇවිත් බලන්න කියන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ බුදුරජාන් වහන්සේ බලන්න කොච්චර කරුණාවෙන් දැන් මේ ටික කියලා දෙනවද කියලා. දැන් පඨවි ධාතුව කියන්නේ මොකක්ද කියලා දුන්නා. මේ ශරීරයේ තියෙන මේ කෙස්ලොම් නියදත් සහිත මේ ටික. ඊළඟට ආපෝ ධාතුව කියන්නේ මොකක්ද කියලා දුන්නා. ඊළඟට දැන් ඒක පොළොව වගේ සමාන වෙන්න වඩන්න කිව්වා පඨවි ධාතුව ගැන. ආපෝ ධාතුව ගැන වඩන්න කිව්වා ජලය වගේ. ඊළඟට තේජෝ ධාතුව කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම. මේ තේජෝ ධාතුව ගින්න වගේ හිතන්න කිව්වා. රාහුල ගින්න වගේ සමාන වෙන්න භාවනා කරන්න. ගින්නේ ස්වභාවය මොකද්ද? ඒ ගින්නට දර දානවා, රොඩු දානවා, ලේ දානවා, අසුචි දානවා, මූත්‍රා දානවා. දැන් සම්පූර්ණ මිනියක් පුච්චනවා කියන්නේ සේරම කුණු කන්දල් එක පිච්චෙනවනේ. කවදාවත් ගින්නට කල්පනාවක් තියනවද මේ අහවලා පුච්චනවා මෙහෙම පුච්චනවා කියලා? එහෙම එකක් නෑ. තේරෙනවද? මේ කයේ තිබෙන්නා වූ මේ තේජෝ ධාතුව කවදාවත් හිතනවද මේ කුණු කයක් තඹ තියෙනවා, මේ ආහාර ටිකක් මේ පැසවනවා, මේ කය දිරවනවා, මේ උණුසුම් කරනවා කියලා මේ කයේ තියෙන තේජෝ ධාතුවට එහෙම අදහසක් නැහැ. ගින්නටත් එහෙම අදහසක් නැහැ. ගින්නට හොඳ සුදු හඳුන් ගිනි තිබ්බත් එකයි, ඔය මොන හරි කුණු රොඩු ගොම වේලිච්ච ගොම ටිකක් ගිනි තිබ්බත් එකයි. ගින්න මොකද කරන්නේ? හැමදේම දවලා දානවා. ආන් ඒ වගේ මේ තේජෝ ධාතුව ගැන හොඳට කල්පනා සිතින් යුක්තව භාවනා කරද්දී ප්‍රිය අප්‍රිය කියන ස්පර්ශයන්ගෙන් හිත මොකද වෙන්නේ? ගැටෙන්නේ නැහැ කියනවා. යට කරගෙන යන්නේ නැහැ කියනවා. ඉතින් දැන් අපිට තියෙන ප්‍රධානම අර්බුදයේ පින්වතුනි ඕකනේ. සැප දුක. එහෙම නැත්නම් ප්‍රිය අප්‍රිය බව. මනාප අමනාප. ඉතින් යම් දෙයක් ගැන අපිට මනාපයි නම් අපි එතෙන්ට කැමතියි. යම් දෙයක් අමනාපයි නම් අපි එතෙන්ට අකමැතියි. ඉතින් ඔය ඇලීම් ගැටීම් දෙකත් එක්කනේ පින්වතුනි අපේ ජීවිතේ එන ආందోලනාත්මක විදියට ඉස්සරහට යන්නේ. රණ්ඩු සරුවල් වෙන්නේ ඒකයි. දැන් අපි කෙනෙක් එක්ක විවාහ තැන්පත් වෙනවා. ඒ විවාහ තැන්පත් වුණාම එයා අපිට ඕන විදිහට අපිට ප්‍රියමනාපව ඉන්නකම් හොඳයි. හැබැයි යම් විදිහකින් වෙනසක් වුණොත් මොකද වෙන්නේ? අන්න ගැටෙනවා. එතකොට බලන්න මේ අප්‍රිය අමනාප බව, එහෙම නැත්නම් ප්‍රියමනාප බව මේ ඔක්කොම පින්වතුනි හිතෙන් තීරණය වෙන දේවල්. හිතේ ඇතුළේමයි මේක හටගන්නේ. ඉතින් ඒ එන්නේ ඒ ස්වභාවය දුරු කරගන්න. හේතුව තමයි මේව මමත්වයෙන් ගන්න හින්දා. මේක මමත්වයෙන් ගන්න හින්දා. ඉතින් යම් විදිහකට මම කියලා ඔබට ගන්න දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ රාහුලයන් වහන්සේට දෙන අවවාදය.
කියනවා මේ ගින්න වගේ වෙන්න භාවනා කරන්න. මේ ගින්නට රාහුල පිරිසුදු දේවල් අපිරිසුදු දේවල් ඊළඟට අසුචි මූත්‍රා කෙල මේ හැමදේම දානවා ජරාව. හැබැයි ගින්න මොකද වෙන්නේ? කම්පා වෙන්නේ නැහැ, ලැජ්ජා වෙන්නේ නැහැ. එතකොට පිළිකුල් කරන්නේ අන්න ඒ විදිහටම පින්වත් රාහුල ගින්නේ ගතිගුණ වලට සමානව භාවනා කරන්න කියනවා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරන්න පින්වතුනි. අපි මේ භාවනාව දියුණු කරද්දී මේ භාවනාව මමත්වයෙන් අරගෙන මේක දඟලලා හරියන්නේ නැහැ. ඔබ මමත්වයේ බැහැර කරපු සිතකින් අපි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න කැමැත්ත මුල් කරගෙන මමත්වයේ බැහැර කරන සිතකින් මේ ශරීරය දිහා බලන්න ඕනේ. මම කියලා හිතලා නෙමෙයි. මෙතන තියෙන්නේ මේ පඨවි ධාතු ටික. මේ දැන් කෙස් ලොම් නියදත් සම මේව දකිද හිතන්න මේ පඨවි ධාතු. එහෙනම් මේ පොළොව දිහා බලලා හිතන්න. මේ පොළොවත් ඒ වගේ. මේකෙත් තද බවක් තියෙනවා. දැඩි බවක් තියෙනවා, කර්කශ බවක් තියෙනවා. මේ හැමෙත් ඒක තියෙනවා, නියපොතවලත් ඒක තියෙනවා, දත්වලත් ඒක තියෙනවා. මේ පොළොවට මොනවා දැම්මත් පොළොව කෑ ගහන්නේ නැහැ. දැන් දත් ටික කෑ ගහනවද මේ කට ඇතුලේ දත් මදින්න නැතුව තිබ්බ කියලා? කවදාවත් දත් ටික කෑ ගහන්නේ නැහැ. දත් ටික කෑ ගහනවද මේ මොකද්ද මේ කටේ කෙල තැවරි හැම වෙලේම තියෙනවා මේ දත්වල කියලා? නැහැ. නේ? එතකොට බලන්න මේක දැන් අපිට නේද වුමනාව ඇති වෙන්නේ. දත් මදින්න ඕනේ අයියෝ කට අප්පිරියයි කියනවා දත් මදින්න ඕනේ කියනවා දාඩිය ටිකක් දැම්මහම මොකෙද්ද දෙන්නේ අයියෝ අප්පිරියයි කියනවා දාඩිය දානවා කියනවා මේ ඔක්කොම පින්වතුනි ප්‍රිය අප්‍රිය අමනාප කියන මේ ස්පර්ශයන් ඇති වෙන්නේ මේ හිත ඇසුරු කරගෙන. එතකොට එහෙම වෙන්නේ නැහැ කියනවා. මේක මමත්වයෙන් බැහැර වෙච්ච සිතකින් මේ පොළොව වගේ සමාන වීමට එහෙම නැත්නම් මේ ජලය වගේ සමාන වීමට ගින්න වගේ සමාන වීමට මේ පඨවි ආපෝ තේජෝ කියන වායු මේ ධාතු ටික නුවණින් මෙනෙහි කරද්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වාතය හා සමාන වෙලා සුළඟ වගේ සමාන වෙලා මෙතන වායෝ සමං රාහුල භාවනම් භාවේහි වායෝ සමංහිතේ රාහුල භාවනම් භාවේතෝ uppannā මනාපාන මනාපා පස්සං චිත්තන්න පරිදාය පස්සන්ති. ඒකේ තේරුම තමයි රාහුල සුළඟ වගේ සමාන වෙන්න භාවනා කරන්න. රාහුල සුළඟ වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනා වඩනවා නම් මොකද වෙන්නේ? උපන් මනාප අමනාප ස්පර්ශයන්ගෙන් හිත යට කරගෙන යන්නේ. ඉතින් ඒක අපි හිතන්න අපේ ජීවිතේ ගොඩාක් දේවල් පින්වතුනි මේ ධාතු මනසිකාර භාවනා පුරුදු කරන්න ගත්තට පස්සේ උපේක්ෂාව දිනු කරගන්න ගොඩාක් පුළුවන් වෙනවා. එතකොට දැන් මේ ඇඟ කිලිටි වුණා, ජරාවක් ගෑවුණා, එහෙම නැත්නම් දාඩිය දැම්මා. මේ හැම දෙයකම අපි කම්පා වෙනවනේ. ඊළඟට මේකේ ඔන්න සුවඳ තැවරුවා. ඒකටත් කම්පා වෙනවා. ඉතින් මේ ඔක්කොම බැහැර කරලා අනේ මේ පඨවි ධාතුවක් නේ මෙතන තියෙන්නේ. මේකට මේ හැමට සඳුන් තෙල් ගෑවත් මේ හැම කම්පා වෙන්නේ නැහැ. මේකේ භූමි තෙල් ගෑවත් මේ හැම කම්පා වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේකේ ස්වභාවය මේ විදිහේ පොළොව වගේ. පොළොවට ජරාව දැම්මත් මේක කම්පා වෙන්නේ නැහැ. හොඳ දේවල් දැම්මත් කම්පා වෙන්නේ නැහැ. එහෙනම් මේ කම්පා වෙන ස්වභාවය හිතෙන් තමයි හදාගන්නේ. ඒ කම්පා වෙන ස්වභාවය හිතින් හදාගෙන තමයි කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙලා අර්බුද වලට පැටලිලා. ඉතින් අමනාප ප්‍රියමනාප ස්පර්ශයන් හොයාගෙන දුවන්නේ ඇයි මේ? අපිට මේක ධාතු ස්වභාවයක් කියලා තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ වායෝ ධාතුව මේ රාහුලයන් වහන්සේට පුරුදු කරන විදිහේ වායෝ ධාතුව ගැන මෙනෙහි කරන විදිහ කියලා දෙනවා. සුළඟ වගේ සමාන වෙන්න භාවනා කරන්න. සුළඟ වගේ. ඒ සුළඟේ ස්වභාවය මොකද්ද? සුවඳ දේවලුත් හමාගෙන යනවා. ඊළඟට ගඳ දේවලුත් හමාගෙන යනවා. ඊළඟට මේ තියෙන්නේ මේ මෙන්න මේ වගේ කියනවා. සුළඟ පිරිසුදු දේවල් කරාත් හමනවා, අපිරිසුදු දේවල් කරාත් හමනවා, අසුචි කරාත් හමනවා, මූත්‍රා, කෙල, සැරව, ලේ මේ ඕනම එකක් සුළඟ මොකද කරන්නේ? තිබුණා කියලා සුළඟ ඒව හැපිලා ගියාට සුළඟ කම්පා වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ කියනවා. දැන් ඇත්තනේ දැන් මේ බලන්න දැන් එළියේ තියෙන වාතය නාස්පුඩු වලින් ඇතුළට ගිහිල්ලා පෙනහළු පිරීලා ඒ වාතය කෑ ගහනවද දැන් මේක කාබන් ඩයොක්සයිඩ් කලවම් වුණා ඔක්සිජන් තිබ්බා ඒක නැති වුණා එළියට එද්දි මේ කුණු තෙතක බරිත පෙනහැල්ලකින් තමයි එළියට ආවේ කියලා නෑ බලන්න මේවා මේ තමන් කියලා අල්ලගෙන ඉන්න විදිය අපේ හිත. ඒ දැන් හුස්ම රැල්ලත් මොකද වෙන්නේ? මමත්වයෙන් අපි අල්ලගෙන ඉන්නේ. හුස්ම රැල්ලත් මමත්වයෙන් ග්‍රහණය කරගත්ත හිතක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මොන විදිහට වුණත් බුදුරජාණන් දේශනා කරනවා මේ සුළඟේ ගතිගුණ වලට සමාන කරලා මේ භාවනාව වඩන්න කියලා. බලන්න දැන් ධාතු මනසිකාර භාවනාව මෙච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ. එතකොට මේක ඔයාලා මෙනෙහි කරන්න ඕන එක. එතකොට ඒකයි මේ බුදුරජාණන් වහන්සේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයට පිංගුතුනේ පාංශකෝලික සෙවුරක් ඇති කිව්වේ.
එහෙම නැත්නම් මිනි ඔතපු රෙදි කෑල්ලක් ඇති. ඇයි ඒක දැන් ප්‍රත්‍යවේක්ෂාවේ තියෙනවා කොහමද මේක ගන්නෙ මේ කයේ ලැජ්ජා ඇති තැන් වහගන්න. ඊළඟට මැසි මදුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් සුළඟින් වෙන හානි සර්පයන්ගෙන් සත්තුන්ගෙන් වෙන පීඩාවන්ගෙන් වළකින්න සීතලෙන් උණුසුමෙන් බේරගන්න මේ කය. ඉච්චරයි කියනවා මේක අවස්ථාවේ. එතකොට බලන්න කොච්චරනම් අවබෝධයක් මේ ජීවිත සම්බන්ධයෙන් තියෙනවද කියලා. නමුත් දැන් අපි ඇඳුමක් ගන්න යන්නේ මොකක් කරන්නද බලන්න. මේ ශරීරයේ මමත්වයෙන් අරගෙන මේ මම ලස්සනට ඉන්න ඕනේ මට ලස්සනට ඉන්න ඕනේ කියන හැඟීමත් එක්කනේ. ඉතින් ඒක අපේ ජීවිතේ පින්වතුනි මෙහෙමයි. ඒ ස්වභාවයේ ඉක්මවා යන්න තමයි ධර්මයේ තියෙන්නේ. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ දැන් මේ මමත්වයෙන් මේ ශරීරය ගත්ත නිසා තමයි අනතුරක් දුකක් වේදනාවක් ඇති වුණාට පස්සේ අපිට වුණත් මේක දිනු කරපු හිතක් නැත්තම් පෙරලෙනවා මේ හිත. ඇයි අනේ මම ලෙඩ වුණා මට මෙහෙම වුණා කිය මැරෙන්න හදනවා කම්පා වෙනවා. ඒ කම්පා වෙන්නේ ස්වභාවය ඔක්කොම හිතෙන් හදන්නේ. තේරෙනවද? ඇයි ඒ තමාට අයත් නොවන දේවල්. තමාගේ විදිහට හිතවල තියෙනවා. කොච්චර කාලයක්ද කියලා මේක කියන්න දන්නේ නැති තරම් දීර්ඝ සංසාරයක. ඒ නිසායි අපිට මේකෙන් ගැලවෙන්න බැරි. දැන් අපිට මේ ජීවිතේ කෙනෙක් හම්බුනහම අපි යාව ඊළඟ ජීවිතයට ප්‍රාර්ථනා කරනවා. ඇයි යාව අපි ඊළඟ ජීවිතයට ප්‍රාර්ථනා කරන්නේ? අපිට යාව පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායෝ ධාතුවක්, අවකාශ ධාතුවක්, විඥාන ධාතුවක් කියලා හිතන්න පුළුවන්කමක් තිබිලා තියෙනවද? නැහැ. දැන් මේක මේ විදිහට හිතන්න එපා ඈ. දැන් කොයි විදිහට දැන් ඔන්න අම්මා කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එහෙනම් ඉතින් ආයුධයක් අරන් අයින්නවා. එතකොට පඨවි ධාතුව හරහා පඨවි ධාතුවක් ගියා. ඕන්නේ එතකොට මේ ඒ මොකද්ද? ඒ ඇවිල්ලා භයානක දෘෂ්ටි. ධර්මයේ වැරදියට අල්ලන එකක් ඒ. මෙතන කවදාවත් බුදුරජාණන් වහන්සේ එහෙම කියලා නැහැ. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියලා බුදුරජාණන් වහන්සේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා නෙවෙයිනේ කියන්නේ. දැන් මේවෙන් නිර්මාණය වෙච්ච රූප ස්වභාවයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ බණ ටික කියන්නේ. එතකොට දැන් මේක මමත්වයේ කියන හැඟීම මට තියෙනවනේ. එතකොට මගේ නමත් එක්ක මේ රූපයත් එක්ක මමත්වයෙන් අල්ලගත්ත ස්වභාවයක් තියෙනවා. හැබැයි ඔන්න ඔය ස්වභාවය ඉක්මවා යනවා පින්වතුනි අරහත්වයේදී සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වුණාට පස්සේ රහතන් වහන්සේගේ මේ රූපය ගැන මමත්වයේ කියන හැඟීම අංශු මාත්‍රයක්වත් නැහැ. දැන් සෝතාපන්න වෙච්ච කෙනාට පින්වතුනි එයා දන්නවා මේකේ මම කියලා ගන්න දෙයක් නැහැ කියලා. එයාට ඒම අවබෝධයක් තියෙනවා. හේතුව එයා දන්නවා මේක ස්ථීර සදාතනික තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. එතකොට ඒකයි එයාට දියුණු මනසක් තියෙන. ආත්ම භාව 7ක් ඇතුළත එයා ප්‍රඥාව දියුණු වෙලා එයා මේකෙන් යන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අන්න ඒ තැනට එන්න. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට දැන් ආකාශය දැන් වායුව වගේ මොකද දැන් මේ හුස්ම ගන්න වාතය ඉතින් ආස්වාස ප්‍රාස්වාසයේ වාතය ඊළඟට මේ පෙනහළු පිරවල තියෙන වාතය නේ අංග මේ ශරීරයේ අංග පුරා යන වාතය ඊළඟට බඩවැල් වල තියෙන වාතය පිටුපසින් යන වාතය උගුරෙන් එන වාතය මේ මොන වාතය ගත්තත් පින්වතුනි ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි තමයියි සලකන්න බෑ කියන අදහස ගන්නවා. ඒකයි මේ දැන් කවදාවත් වතුරට හිතෙන්නේ වතුරට මං කියලා හිතෙන්නේ පොළොවට මං කියලා හිතෙන්නේ හුළඟට මං කියලා හිතෙන්නේ ගින්නට මම කියලා හිතෙන්නේ ආන්නේ විදිහට හිතන්න කියනවා. එතකොට බලන්න ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මෙන්න මේ විදිහට රාහුල ආකාශ සමං රාහුල භාවනම් භාවේහි ආකාශ සමං හිතේ රාහුල භාවනම් භාවයතෝ uppannā manāpā අමනාපා පස්සා චිත්තන්න පරිදාය ටස්සන්ති. මේකේ කියනවා කොහොමද ආකාශය වගේ වෙන්න රාහුල භාවනා කරන්න. රාහුල ආකාශය වගේ වීමට භාවනා කරගෙන යන ඔබට භාවනාව වඩනවා නම් උපන් අමනාප ස්පර්ශයෙන් හිත යට කරගෙන යන්නේ නැහැ. ප්‍රියමනාප ස්පර්ශයෙන් හිත යට කරගෙන යන්නේ නැහැ. රාහුල ආකාශය කියන්නේ කොතැනකවත් ස්ථීරව පිහිටි දෙයක් නෙවෙයි. ආන්නේ විදිහටම පින්වත් රාහුල ආකාශයේ ගතිගුණ වලට සමාන වෙන්න කියනවා. දැන් බලන්නකෝ දැන් මේ නාස් සිදුරු තියෙනවා. දැන් හෙම්බිරිස්සාව හැදුණු දවසට බලන්න. හෙම්බිරිස්සාව හැදුනහම හුස්ම ගන්න කටින්. ඒ නාසයම මොකද වෙන්නේ? අවහිර වෙලා. නාසය අවහිර වුණාට පස්සේ ඒක අපේ හිතට නේද පීඩාව. නාසය කෑ ගහන්නේ නැහැ, නාස් සිදුරු කෑ ගහන්නේ නැහැ නේ මේ හොටු හිර වෙලා කියලා. ඒක කොහොමද ගන්නෙ? අයියෝ මගේ නහය හිර. මගේ නහය හිර වෙලා. බලන්න. මගේ නහය හිර වෙලා. අපිට මෙනෙහි වෙනවද මෙතන දැන් කලින් මේ නාස් සිදුර නැමැති අවකාශයක් තිබුණා. දැන් ඒක මේ ආපෝ ධාතුව වෙච්ච මේ සෙම වලින් හොටු වලින් මේක මොකද වෙන්නේ? අවහිර වෙලා තියෙනවා. එහෙම කල්පනාවක් එන්නේ නැහනේ.
බලන්න එතකොට ඔයාට හිතෙනවද මේක මේ මම වුණා නම් මේ විදිහට මේ අවකාශ ධාතුව මම වුණා නම් මේක එහෙනම් මේ විදිහට හිර වෙන්නේ නැහනේ. මේ ආපෝ ධාතුව මේ හොටු මම වුණා නම් මේ විදිහට මේක හිර වෙන්න මේක ගලන්නේ නැහනේ. ආන බලන්න. එතකොට මේ අනාත්මයක් තියෙන්නේ මේ ජීවිතේ. තමාගේ පාලනයෙන් තොර මේ ශරීරය ගැන මමත්වයකින් අපි මොකද වෙලා තියෙන්නේ? අපි හිතන් මේක හිතින් අල්ලගෙන ඉන්නවා. ඒ නිසා තමයි මේක මේ ආකාශය වගේ. ආකාශයේ කොහෙවත් ස්ථිරව පිහිටන්නේ නැහැ කියනවා. දැන් මොකද වෙන්නේ දැන් ඔන්න අපි කියමුකෝ යමක් අහසට අපි දානවා. බෝලයක් උඩ දානවා කියන්නේ ඒක ස්ථිරව අහසේ රැඳිලා තියෙනවද? නෑ ඒක බිමට වැටෙනවා. ඊළඟට දැන් මේ මුඛ සිදුරට අපි බත් ගුලියක් දා ගන්නවා. දැන් හැම වෙලෙම කට වැහිලා තියෙනවද? නෑ. ඒකත් අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා යනවා. එතකොට හිතන්න මේ අවකාශ ධාතුව කියන්නේ ඒ යම් මේ ලේමස් වලින් තොරව තියෙන මේ විවර මේ කුහර ඒවා මොකද වෙන්නේ ධාතු ස්වභාවයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක මගේ ආත්මය වශයෙන් ගන්න එපා කියලා තමයි රාහුලයන් වහන්සේට ආකාශය වගේ. මේ කියන්නේ මේ ආකාශය කියන්නේ කොතනකවත් ස්ථිරව තියෙන දෙයක් නෙමෙයි. ස්ථිරව පිහිටන දෙයක් නෙමෙයි ඒක. ඒක එන්නේ මේ විදිහටම පින්වත් රාහුල ආකාශයේ ගත ගුණ වලට සමාන වෙන්න. ඒ විදිහට සමාන වෙලා මේ භාවනා කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ පින්වතුනේ මේ ධාතු පහ ගැන විස්තර කරලා ඔබට මම මේ දේශනාව ඇසුරෙන් කියලා දුන්න මතකද? මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, ඊළඟට අසුභය සහ අනිත්‍ය සංඥාව කියන මේ ටික දියුණු කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ. ඉතින් මම ඒක ඔබට කලින් කියලා දුන්නේ භාවනාවක් පුරුදු කරන්න අපිට මූලිකම හිත හදාගන්න. දැන් මේ විඥාන ධාතුව. ඒවත් මේ හිත නැමැති ස්වභාවය පින්වතුනි මේක අතට අරන් බලන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මොකද මේක නොයෙක් දෘෂ්ටි මතවාද වලින් කලවම් වෙලා කෙලෙස් වලින් කිලුටු වෙලා එහෙම තියෙන එකක්. එතකොට මේක සිහිය නුවණින් වීරියෙන් කියන මේ තුනෙන් තමයි මේක හොඳට යෝනිසෝ මනසිකාරයත් ඇසුරු කරගෙන ධර්ම ශ්‍රවණය කළා කල්යාණ මිත්‍ර ආශ්‍රයන් ඇසුරු ඉඳගෙන තමයි මේක দমনය කරමින් මේක අවබෝධ කරගන්න තියෙන්නේ මේ විඥානයේ ස්වභාවය. ඉතින් ඒ නිසා දැන් බලන්න මේ ධාතු මනසිකාරය බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට කියලා දීපු ලස්සන මේ භාවනාව. ඒ නිසා ඔබට පුළුවන් මේක මේ විදිහට පුරුදු කරන්න. ඇත්තටම බලන්න තමන්ගේ ශරීරය ගැන හොඳට මෙනෙහි කරන්න ඉස්සෙල්ලාම. කෙස් විදිහට මේක බලන්න. කෙස් කියන්නේ අල්ලලා බලන්න මේ කෙස් ටික. මේකේ තද ස්වභාවයක් තියෙනවා. මේක ඊට පස්සේ මේකේ ගොරෝසු ගතියක් තියෙනවා. කර්කශ බවක් තියෙනවා. මේක පොළොවට පස්සලා යන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අල්ලලා බලන්න මේ මහ පොළොවත්. මේ බිත්තියක් වුණත් අල්ලලා බලන්න. ඒකෙත් තියෙනවා මේ ස්වභාවය. තද ස්වභාවයක් තියෙනවා. කර්කශ බවක් තියෙනවා. ගොරෝසු ස්වභාවයක් තියෙනවා. දැන් බිත්තියක් නැමෙන්නේ නැහැ කෙස් වගේ. නමුත් ඒක කියන්නේ මොකද්ද? මේ යම් දැඩි බවක් කියන එක. ඊටකොට බලනවා දැන් මේ කොණ්ඩේ පාට කරා කියලා කොණ්ඩෙට හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් කොණ්ඩේ කම්පා වෙන්නේ නැහැ. මගේ කොණ්ඩේ කියලා. මගේ කොණ්ඩේ කියලා හිතෙන්නේ කාටද? මේ හිතට. මේ හිතින් තමයි කණ්ණාඩි දිහා බලාගෙන මේක පීර මගේ කොණ්ඩේ මෙහෙම වෙලා කියලා කියන්නේ. එතකොට මේ මමත්වයෙන් බැහැර වෙච්ච ජීවිතයක් පුරුදු කරගන්න පුළුවන් වුණොත් පින්වතුනි අපිට මේ සක්කාය දිට්ඨිය මේ පංච උපාදාන ස්කන්ධය ගැනම තියෙන සක්කාය දිට්ඨිය දුරු කරගෙන මේ සසරෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධාතු මනසිකාර භාවනාව පුරුදු කරන්න පටන් ගන්න. හොඳට පුරුදු කරන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා මේක ඕනෑම අවස්ථාවක ගන්න. ඔයා තමන් ඇයි සැලකෙන ශරීරයත් මේ විදිහට ධාතු වලට වෙන් කරලා බලන්න. වෙන් කර කල්පනා කරන්න. එතකොට දැන් අපි ගමු ඔන්න බස් එකේ යද්දි තෙරපෙනවා. නැත්නම් කවුරු හරි අපිට බයිනවා. එහෙම නැත්නම් අපිට කායිකව පීඩාවක් ඇති වෙලා තියෙනවා. අසනීප වෙලා තියෙනවා. එතකොට කල්පනා කරන්න අනේ මේක මම වුණා නම් මේ විදිහේ පීඩාවක් නම් ලැබෙන්නේ නැහැ. බලන්න මේ ධාතු වල ස්වභාවය. දැන් මේ ශරීරයට දැන් හිතන්න දැන් උන අතක් කැඩෙනවා. දැන් ඇටකට්ට මම වුණා නම් ඕක කැඩෙන්නේ නැහනේ. ඇටකට්ට දෙකට කැඩුණා කියලා ඇටකට්ට කෑ ගහන්නේ නැහැ. හැබැයි එතන ඇති වෙන කායික වේදනාව හිතින් ගන්නවා. මගේ අත කැඩුනා, මගේ කකුල කැඩුනා කියලා මොකද වෙන්නේ? විපරීත වෙලා, කම්පා වෙලා, කලබල වෙලා මොකද වෙන්නේ? එහෙම වෙනවා. හැබැයි බලන්න අර සංකිච්ඡ මහරහතන් වහන්සේගේ ස්වභාවය. දැන් හොරු ටික අල්ලන් ගිහිල්ලා කඩුවෙන් ඔලුවට කෙටුවනේ. කඩුව නැමිලා ගියා.
ඊළඟට දැන් hina වෙවි එතන හිටියා. එතකොට උන්වහන්සේ කිව්වේ මොකද මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක්. සනීප වෙච්ච එකක් කිව්ව මරණය කියන්නේ. දැන් අපිට එහෙම එකක් නැහැනේ පින්වතුනි. අපේ මරණ බය ඇති වෙනවා. ඉරිසියාව ඇති වෙනවා, කුහකකම් ඇති වෙනවා, ඊට පස්සේ නින්දා පාස කරන්න හිතෙනවා. දැන් නොයෙක් දේවල් ඇයි අපිට මේ හිතෙන්නේ? මේ සක්කාය දිට්ඨියෙන් ගත්ත මේ ශරීරය ඇසුරු කරගත්ත ජීවිතේ මමත්වයෙන් අරගෙන මේ පඨවි ධාතු ටිකක්, ආපෝ ධාතු ටිකක්, තේජෝ ධාතු ටිකක්, වායෝ ධාතු ටිකක්, අවකාශ ධාතු ටිකක්, විඥාන ධාතු ටිකක්, විඥාන ධාතුවක් තමයි මේ එහෙට මෙහෙට අරන් යන්නේ. ඒක මොකද කරන්නේ? මමය, මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් කවදා හරි පින්වතුනි මේ දේවල් අපිට අතහැරලා යන්න තියෙන දේවල්. ඉතින් මේ අතහැරලා යන්න තියෙන ශරීරයක් අපි පාවිච්චි කරලා මේකේ යථා ස්වභාවය බුදුරජාන් වහන්සේ බදාළ ආකාරයට නුවණින් මෙනෙහි කරමින් කල්පනා කරමින් අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් යම් දවසක මේ මමත්වයෙන් ගත්ත ජීවිතේ ඇත්තටම මේ දැන් බලන්න මේ දැන් මේ හැම තියෙනවනේ. මේක පින්වතුනේ මේක පොඩ්ඩක් මෙහෙම හීරුවට පස්සේ මේක යට තියෙන්නේ සුදු හැම එක්ක ඒක රෝස පාටට පේනවා. ඊට පස්සේ ඒක අල්ලන්න හිතෙන්නේ නැහැ. එතකොට මේ නිකන් පේන්ට් එකක් ගාලා වගේ මේ හැම තියෙන්නේ. ওই ටිකටනේ අපි පුදුම ආසාවක් තියෙන්නේ. එතකොට මේක දැන් මම වුණා නම් මේ ශරීරේ කවදාවත් කිලිටි වෙන්නේ නැහැ. ජරාවටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ පෙනෙන සත්‍යයක් තියෙද්දී ඒ සත්‍ය නොපෙනීමයි අවිද්‍යාව කියන්නේ. ඒකයි කියන්නේ මේ දුකක් තියෙනවා. ඒ දුක පේන්නේ. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඒක පේන්නේ. දුක හටගන්වන හේතුවක් පැහැදිලිවම තියෙනවා ඒක පේන්නේ. ඒකට මාර්ගයක් තියෙනවා ඒක දන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාවල් හිතින් දිගින් දිගට පුරුදු කරන්න පටන් ගන්න. ටික. ඉතින් මේ ධාතු මනසිකාර භාවනාව අපිට සතර සතිපට්ඨාන සූත්‍රයේදීත් හම්බෙනවා. දැන් මේ මහා රාහුලෝවාද සූත්‍රයේදීත් හම්බුණා. මේකතන විශේෂයෙන් මම මේක ඔබට කියලා දෙන්න හේතුනේ මේ රාහුලයන් වහන්සේට භාවනා කරන්න භාග්‍යවතුන් වහන්සේ දීපු අවවාද අනුශාසනා මේක තියෙන නිසා. ඉතින් ඔබට මේ සූත්‍ර දේශනාව කියවන්න පුළුවන්. ඉතින් කියවලා අපිට මේ සූත්‍රයේ ගොඩාක් දේවල් ගන්න තියෙනවා පින්වතුනි. ඉතින් මම උත්සාහ කරන්නේ ඔබට මුලින් ඉඳන් අගට මේ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම මේ සූත්‍රයේ නිදාන කතාවයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කාරුණිකයි රාහුලයන් වහන්සේ කීකරුයි එහෙම කියා ඉන්න නෙවෙයි. මම උත්සාහ කරන්නේ ඔබට මේ සූත්‍රයේ තියෙන අර්ථය මේක ජීවිතයට ගලපාගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ඉතින් මම ගොඩාක් වෙලාවට මේ උත්සාහ කරන්නේ ඔබට දහම් සාකච්ඡාවක් විදිහට තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. මමත් බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන. ඉතින් එතකොට ඔබටත් මේක හිතට සැහැල්ලුවෙන් තේරුම් ගන්න උත්සාහයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා පින්වතුනි. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ මේ කියලා දෙන කිසිම දෙයක් මගේ පෞද්ගලික මත නෙමෙයි. ඉතින් මොකද දැන් මම මේ සූත්‍රය ඔබට කියවන්න කියන්නේ ඔබට උනත් මේ සූත්‍රය කියවලා තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද කියලා. මගේ උත්සාහය තමයි ඔබට තල්ලුවක් දෙන එක. ඔබට යම්කිසි ආකාරයක තල්ලුවක් දෙන එක. අපිට ඔබ දානේ දෙන්නේ. අපිට ඔබ පිණ්ඩපාත සේනාසන ගිලම්පස හදලා දෙන්නේ මේ ධර්මයේ පුරුදු කරලා අපිටත් කියලා දෙන්න කියන අදහසින්. ඉතින් ඒ නිසා තමයි ඔබට මේ ධර්මයේ සරලව කියලා දෙන්න උත්සාහයක් ගන්න. ඉතින් ආයමත් අපි ඉස්සරහට තව සූත්‍ර දේශනාවක් අරගෙන ඒකේ තියෙන අන්තර්ගතය අරගෙන ඒකේ තියෙන උතුම් දහම් කරුණු අපි සාකච්ඡා කරන්න එකතු වෙමු. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ YouTube නාලිකාව එක්ක අපේ නිස්සරණ සදහම් අවකාශයේ නිස්සරණ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න මේක subscribe කරලා ඒ වගේම ධර්මයේ අහන්න කැමති අවංකව ධර්මයේ පුරුදු කරන්න කැමති අයට මේ ධර්ම දේශනාව බෙදා හදා ගන්න. ඒ අයටත් මේකත් එක්ක එකතු වෙලා ඉන්න කියන්නේ. ඉතින් මට විවේක ලැබෙන විදිහට මම ඔබට ධර්ම දේශනාවක් ඉස්සරහට අරගෙන එන්නම් තවත්. එතකන් මේ ඔබට අහන්න ධර්ම දේශනා තියෙනවා. ඒ ධර්ම දේශනා අහන්න මේ සූත්‍ර හොයාගෙන කියවන්න. දැන් මේ විදිහට මේ ධාතු මනසිකාර භාවනාව හොඳට පුරුදු කරන්න උත්සාහයක් ගන්න. ඉතින් මේවා සජීවී ජීවිතයට ගලපගෙන කරන්න තියෙන දේවල් මිසක් ඒකයි ඕපනයික කියලා කියන්නේ. ඕපනයික කියන්නේ තමා තුළට පමුණුවාගෙන. බලන්න මෙතන භාග්‍යවතුන් වහන්සේ අර එහෙම මේ කතාවක් කිසිම එකක් කිව්වේ නැහැ. මේ හැම ධාතු ස්වභාවයක්ම භාග්‍යවතුන් වහන්සේ විස්තර කර කියන්නේ මෙන්න මේකයි රාහුල මේ පොළොව වගේ වෙන්න භාවනා කරන්න. පොළොවට සමාන ගතිගුණ ඇති කරන්න භාවනා කරන්න. ජලයට සමාන ගතිගුණ ඇති කරගන්න භාවනා කරන්න. ඊළඟට
උලඟට වගේ සමාන ඇතිගුණ ගතිගුණ ඇති කරගන්න භාවනා කරන්න. ගින්න වගේ වෙන්න භාවනා කරන්න. මේ ආකාශය වගේ වෙන්න භාවනා කරන්න. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අවවාද අනුශාසන අපිට දෙන්නේ මේ ජීවිත ස්වභාවය නුවණින් හිතන්න දක්ෂ කෙනාට. ඉතින් ඒ නිසා දියුණු කරපු නුවණ ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන හොඳ ශ්‍රද්ධාවක් උපදවා ගන්න වෙනවා ඔබට ඉස්සෙල්ලාම. භාග්‍යතුන් වහන්සේ ගැන හොඳ ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන සංඝයා ගැන ශ්‍රද්ධාව උපදවාගෙන මේ ධර්මයේ හොඳට පුරුදු කරගන්න මේ පින් උතුම් මහන්සියක් ගන්න. ඉතින් යලිත් වෙලාව ලැබෙන වෙලාවක ඔබට උතුම් දහම් කරුණු සමීප කරන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබට ඕනෑම දෙයක් අපිට විමසන්න පුළුවන්. ඔබට යම් දහම් ගැටලුවක් තියෙනවද? මේ channel එකේ විස්තරවල මම දාලා තියෙනවා ඒ WhatsApp දුරකථන අංකය. ඉතින් ඔබට මැසේජ් එකක් ඒකට යොමු කරලා තියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිට මෙන්න මේ වගේ දහම් ගැටලුවක් තියෙනවා. මේක සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. එතකොට මම ආයෙමත් වැඩසටහනකින් ඔබේ එකතු වෙන දහම් කරුණු ඊට පස්සේ ධර්මයේ සම්බන්ධ ඔබට ඉගෙන ගන්න තියෙන දේවල් අපිත් මේ දේවල් ඉගෙනගෙන ඔබට කියලා දෙන්න උත්සාහයක් ගන්නම්. ඉතින් ඒ නිසා අද දවසේ මම තෝරාගත්ත සූත්‍රය උනේ මහා රාහුලවාද සූත්‍රය. ඉතින් ඒ සූත්‍රයේ කියවෙන බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට මේ ධාතු මනසිකාර භාවනාව කරන්න කියලා දීපු විදිය තමයි ඔබට අද මම සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කියලා දුන්නේ. ඔබට මේ සූත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ දෙවන පොත් වහන්සේගේ බික්ඛු වර්ගයේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක කියවන්න උත්සාහයක් ගන්න මේ මහා රාහුලවාද සූත්‍රය. ඉතින් ඒ නිසා මම අද ධර්ම දානමය වශයෙන් රැස් කරගත්ත සීලූම පින මේ ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත් මටත් ඒ වගේම සසර දුකින් නිදහස් වීමටම උතුම් ධාතු මනසිකාර භාවනාව සමත විදර්ශනා වශයෙන් ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේ සීල ගුණ ධර්ම ආරක්ෂා කරමින් අපි සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය පින්කමේ අනුභවයෙන් නිදුක් නිරෝගීව සුවසේ මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව දා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ආශිර්වාදයේද අපි සියලු දෙනාට සලසා දෙත්වා. සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.